Hai Sabu, ada bang ගෙනාවේ ඔය ක්ලාස් රූම් එකට අපි ස්කිල් එක ඉම්ප්‍රූව්මන්ට් එකක් කරගන්න අපි කරා දේවල්. කියන්නේ ස්කිල් එකේ අපි දෙවෙනි සෙෂන් එකක් කරා වයිට් බෝල් ක්‍රිකට් එකේ ස්ලොග් ස්වීප්, රිවර්ස් ස්වීප්, ස්පින් එකට ගහන්න අවශ්‍යම ෂොට්ස් එකක්. කන්ඩිෂන් එක ස්ලෝ නම් අපි ඒකට කරන්න ඕන මොනවද කියලා. මම ඒ ක්ලාස් රූම් සෙෂන් එක ඇතුලේ මම ඔයාලට ප්ලෑන් කරන්නේ අපි ඒ වගේ සිටුේෂන් එකකදී අපි කතා කරා සිටුේෂන් හැන්ඩලින් කොන්ස්ටන්ට් ගේම් එකක් ඇතුළේ කතා කරා තව ඇඩැප්ටබිලිටි ඇතුළේ කතා කරා එක්සිකියුට් කරන්න දේවල් යූස් කරා එතකොට ස්පින් එකට T20 ෆෝමැට් එකක් ඇතුළේ හරි අපි 50 ඕවර් ෆෝමැට් එකක් ඇතුළේ හරි අපි ගහනකොට අපිට ෆීට් යූස් කරන්න වෙනවා උඩ දැම්මොත් ළඟට යන්න වෙනවා උඩට දැම්මත් ළඟට යන්න නැතුව දෙපැත්තට ගන්න සිටුේෂන් එකක් එනවා ඒ සිටුේෂන් එකේදී මම ඔයාලට ක්ලාස් රූම් එක ඇතුළත ප්ලෑන් කරන්නේ අපි ඒ සිටුේෂන් හැන්ඩලින් වගේම ඒකක් ගහනකොට ටෙක්නිකලි සවුන්ඩ්ස් ගුඩ් වෙන්න ඕනේ නේ. يعني බෝලේ වැටෙන තැන යනවා ගහන තැන් වෙනස් වෙනවා. ඔයා ගහන හෙඩ් පොසිෂන් හැමදේම ටෙක්නිකලි පර්ෆෙක්ට් වෙන්නත් වෙනවා. අපි T20 ටැක්ටික් පැත්ත වැඩි කරා අපි අර ඉස්සෙල්ලා ඉදත් කතා කරා පළවෙනි දවසේ අපේ ටෙක්නික් කොච්චර ඉම්ප්‍රූව් වෙන්නේ. ඒ නිසා මම ඔයාලට මේ අපි කරපු වීඩියෝ එකක් එක්ක මම පොඩ්ඩක් පටන් ගන්න. ඔයාලට බලන්න. පොඩ්ඩක් ඒක ඔයාලට රෆ්ලි අයිඩියා එකක් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. බලමු කොහොමද අතන බලන්න සබු ඔයා ඔතන හෙඩ් පොසිෂන් එක හොඳයි ගහනකොට ආයි බෝලේ මේ බෝලේ දැන් මෙතන ඒ බෝලේ මේ අස්සේ බෝලයක් නෙවෙයි මෙහෙම තමයි බිමට ගහන්නේ ඒ බෝලේ ඔයා ගහන්න ඕන ස්වීප් කරන්න ඕන මේ බෝලේ මෙතන බෝලේ මෙහි බෝලේ මෙහෙම කරලා බ්ලේඩ් එක අරවනවා ඒ නිසා තමයි බෝල් මිස් වෙනවා ඒක ඔළුව හොඳයි මේ හෙඩ් පොසිෂන් එක නියමයි අපේ මේ ලයින් එකේ මෙතනට ගිහිල්ලා මෙහෙම බ්ලේඩ් එක වහනවා ෂොට් එක මිස් වෙනවා. නිසා මෙහෙම නෝල් මෙහෙම ගැවුවා නම් ඒ ෂොට් එක වදින්නේ. අන්න එතන තමයි අපි හෙඩ් පොසිෂන් එක හරි බැට් එකේ එන මූවමන්ට් එක එතන අවුල තියෙන්නේ. අපි ඒක තමයි හැදුවේ. අපි එතන ඔයාලට මතකද දැන් අපි ඒක කර්ව් කරාවක අන්න පොයින්ට් එක මොකක්ද කියලා ඒක තමයි මෙන්න කකුල දාලා බෝල ඇවිත් ඉන්න කකුල ගන්න. ඒක හරියන්නේ නැහැ. හැබැයි බෝල ගන්නකොට බැට් එක හරියට
පස්සේ කපල රොටේට් වෙන්න ඕනේ. එතකොට තමයි බැලන්ස් එක තියෙන්නේ. ඔයා මෙහෙම බැටරි එක අඩු වෙන්නේ ඒකේ. ගහනකම් උඩ ගිය බලන්න. ඇහැ පොඩ්ඩක් තුළු ගන්න බෑ. හෙල්මට් දාගෙන ඉන්නේ බයින් නැහැ. අනිවාර්යයෙන් බෝල්ට් වදිනකම් ආගේ හදින්නේ. ආවිතර ෂේප් එක තමයි බැලන්ස් එක මේ බේස් එක. ඔතන තමයි ඔයා එතන මම ඊට පස්සේ දැක්කා වගේ ඉම්ප්‍රූව්මන්ට් එක යනවා. ඊට පස්සේ ඒ ෂොට් එකේ මොමන්ට් එකේදී ඔයා බ්ලේඩ් එක මෙහෙම හරවන්නේ අන්තිම මොහොතේ. මේක කරලා හරවන්නේ නැහැ යටට. අන්නේ ෂොට් එකේ තිබුණ ඇන්ජිනේ වටිනාකම. ඔතන සපෝ මට දැනෙච්ච එක තමයි ඔයාට අපි මම දැන් ඔය වීඩියෝස් ටික වලට නම් පෙන්නුවේ. ඔයාගේ දැන් මේ ඇඩ්ජස්ට්මන්ට් ටික ඔයා ෂොට් එකක් ගහන්න ඇඩ්ජස්ට් වෙනවනේ. මේ ASCII බෝඩ් මෙහෙමයි ගහන්නේ මෙහෙමයි කියන්නේ. ඔය ටැන්ගල් එරර්ස් අපි ඇත්තටම හැදුවේ ඒ දේවල් ටික ගෙනාවේ ඔයාට සිටුේෂන් එක අනුව ෆීල්ඩ් එකේ මාරු වෙනවා. ගේම් එකේදී ඔය ටැක්ටිකලි යූස් කරන්න වෙනවනේ දේවල්. එතකොට ඔයාට ෆීල්ඩ් එක දාලා තියෙන ගැප්ස් වලට ගහන්න. එතකොට කකුල් තීරේදී ඒව අනුව ඔයාට මේ ෂොට් එක ගහන රේන්ජ් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාට මේ තැන් වලින් ගෙනාවේ මම දාව මේ ඔයාගේ පොසිෂන් ටික හරියට හදාගෙන ඉස්සරහට ගෙනියන්නේ. මම ඇත්තටම ඒකින් වාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ස්වීප් එකයි ස්ලොග් එකයි ඔයා ගහනකොට රිවර්ස් ස්වීප් එක ගහනකොට ඔයාට ලකුණු ගහන්න පුළුවන් හොඳ ඔප්ෂන්ස්. ලකුණු ගහන්න පුළුවන් ඔප්ෂන්ස් නැති වුණොත් අපිට ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙනවා ගේම් එකේ. අපි බෝල් කැපෙනවා කියලා බෝල් ස්ලෝ විකට් එක ස්ලෝ කියලා අපිට ඔප්ෂන් නැති වුණොත් අපිට එතන ප්‍රශ්නයක් බැඳෙනවා. එතකොට මොකද කරන්නේ? අපිට කරන්න දෙයක් නැතුව අපි විකට් එක විසි කරලා එන්න බලනවා. අපි මේ දේවල් කරද්දී ටෙක්නිකලි අපි සවුන්ඩ්ස් හොඳම වෙන්න ඕනේ. අපි කරන දේ ගැන හොඳ අවබෝධයක් තියාගන්න. අන්න ඒක නිසා තමයි මම මේ ස්කිල් එක ගැන අපි කරපු සෙෂන් එකේ දේවල්ට මම ගෙනාවේ අද ක්ලාස් රූම් එකට. මේක ඇත්තටම මම වීඩියෝස් ටිකක් වල පෙන්වනකොට මම ඇත්තටම මට මේකේ තියෙන්නේ ගන්න මේකේ වාට අපි හිතුවොත් සෙෂන් එකේ how place of swim condition එකත් එක්ක අපි වෙනස මම ලියාගෙන තිබ්බේ. ඔයගේ තිබු ප්‍රශ්නේ
අපි බොඩි එක ටර්න් කරන එක නැති එක. කියන්නේ අපි දැන් ඔයා හිතන්න ස්පින් එකට ගහනකොට ඔයා බෝලේ ඉඳලා කැපෙනවා. ඉඳලා කැපෙද්දී ඔයා ඉක්මනට ගහන්න යනවා. අපි අර පරණ වීඩියෝ එකේ දැක්ක අපි උඩ ඔළුව දාලා ඉක්මනට ගහන එක බෝලේ ස්ලෝ ඉඳලා කැපෙනකොට හෙඩ් පොසිෂන් හොඳ නැත්තම් ඔයා ටයිම් ගන්න බෑ. ඒකෝ පවර් යූස් කරන් try කරන්න. පවර් යූස් කරන් try කරාට වැඩක් නැහැ. ඔයාගේ මුළු බොඩි එකම යූස් කරලා ඔයා ෂේප් එක උත් කරගෙන ගැහුවට බෝලේ මිස් හිට් වෙන chance එක වැඩි. ඒක නිසා මම මෙතන ගත්ත එක තමයි ඔයා මේ බෝල්ට ගහනකොට ඔයාගේ බේස් එක ෂේප් එක තියාගෙන හෙඩ් පොසිෂන් තියාගෙන පවර් ගේන්න ඕනේ. ගහන තැන ඔයා ඩිසිෂන් එක ගන්න ඕනේ ඒ තැන් වලට අනුව කකුල් කොහොමද තියන්නේ. ඉතින් ඔයාලට මොකක්ද දෙන්නේ? මේක ඇතුලේ ඔයාට එදා සෙෂන් එක ඇතුලේ අපි කරනකොට ඔයාලට තේරුණාද පස්සේ දවස් යනකොට ඔයාලට ඉම්ප්‍රූව්මන්ට් එකක් ආවා කියලා. අපි ඇඩැප්ටිබිලිටි වෙනකොට ආයෙත් දවස් කීයකට ගහනකොට මොකද? දැන් අපි කරගෙන යද්දි මට තේරුණා මාර්ගයට මට ඕන තැන් වලට ගහන්න පුළුවන් ෂොට් එකකට බෝල් එකගෙන පේස් එක බලලා කටයුතු කරන ඒවා රෑම් කරන ඒවා ස්ලොප් ස්වීප් ඒ ඔක්කොම ගහන්න පුළුවන් ඒ වගේම මේ සාමාන්‍යයෙන් වෙනදා ගහනකොට ස්වීප් එක මට දැන් බේස් එක දීලා හෙඩ් පොසිෂන් දීලා හතරට ගහන්න පුළුවන් පවර් එකක් විතර එන්නේ. නේ අන්න ඒක තමයි අතරම බලාපොරොත්තු වෙන දේ. විමාට ඒකේ ඇතුලේ හැබැයි සිටුේෂන් එකක් තියෙනවා රිවර්ස් ස්වීප් එකක් ගහන්න ඕනම වෙනවා. එතන බෝලට වා එකම ෂොට් එකම ගහන් ඉන්නකොට මෙයා දන්නවා කොවිලෙන් මෙහෙට ගහන්න ඉන්නේ. ඒක බෝල ලයින් ලෙන්ත් වෙනස් කරනවා. එයා පොඩ්ඩක් දාන්න බලයි කොහෙටද? එළිය පැත්තට. එතකොට ඔයාට ඔප්ෂන් එක මොකක්ද ඔයා හිතනවා ගන්නවා. ඒක ගහන්න වෙන්නේ දෙපැත්තට. බෝල දැන් ඔයාට කෙලින් පුරු තුනේ ලෙගී බෝල ගහනම ස්වීප් එක. එතකොට බෝල ඔයාට තේරෙනවා ටිකක් එළියට අල්ලනවා වගේ. ඕෆ් එක පැත්තට. ඕෆ් එක පැත්තට. එතකොට මොකක්ද හිතෙන්නේ? විතරම ගන්න පුළුවන් ස්විච් එක මිඩ් එකට පැත්තට ගන්න පුළුවන්. ඒක ෂොට් ස්විච් එක ගන්න පුළුවන්. ඒකයි. එතකොට අපිට අපි ඕකම ඇතුලේ රිවර්ස් ස්වීප් එක කතා කරන්නේ. ඔයාට දැන් ඒකයි. ඔයා දැන් අරක මයින්ඩ් එකේ ඉන්නකොට ඔයාට ඒ ලෙන්ත් එකේ බෝලේ අකුල මෙහි තියලා ගහන්න පුළුවන්. කැප ගන්න පුළුවන්. හැබැයි ඒක ෆීල්ඩ් එකේ ඉන්නවනම් දෙකක් දාලා තියෙනවා අපි රිස්ක් ගන්න ඕනේ නැති වෙලාවට මේ පැත්තෙන් ඉන්නේ ඔක්කොම උඩ. අතන ෆීල්ඩ් උඩට ගහන්න පුළුවන් රිවර්ස් ස්විච් එක. රිවර්ස් ස්විච් එක යට ඉන්න. යට ඉඳන් මෙහෙට ගන්න පුළුවන් නේ. එතකොට බෝලට no chance නෑ. එතකොට යාට ෆීල්ඩ් එකක් දා ගන්නත් බැරි වෙනවා. එතකොට අපි ඊළඟ ඔප්ෂන් එක තමයි මෙතනින් ගහලා ගන්නවා මෙහෙට ගන්න. දන්නවද? සගෝ මම වාට සිටුේෂන් එකක් ගෙනාවා මේ වර්ල්ඩ් කප් එකේම ටිප් එකක්. අර ඩුබේ ගහන නෙදර්ලන්ඩ් ඉනින් එක at left hand එතන ඉන්දියා 60 ගානක විකට් 3ක් යනවා. එතන ස්පින් එකට අවුට් වෙනවා කන්ඩිෂන් එක ස්ලෝ. හැබැයි ඊට පස්සේ ඩුබේ ඇවිල්ලා අපි අර කතා කර දේවල් ටික තියෙන අර රියැක්ට් කරන එක බෝලේ ස්ලෝ වෙලා එනකොට බෝල්ට එන්න දීලා එයා බැට් අතපය දිගාරින විදිය පොඩ්ඩක් වහගෙන ඇනලයිස් කරොත් එයා අත දිගාරින විදිය එයා බෝල්ට අන්තිම මොහොතේ ඇඟ හරවන්න නැතුව පවර් ගේන්න නැති මේ විදිහේ ෂොට්ස් පොඩ්ඩයි තියෙන්නේ. පොඩ්ඩක් බලන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න මේක එයාගේ ඒක යූස් කරන හැටි. He's going leg side again. It's a sweet hit into the crowd. Oh, that's easy pickings. That's massive. That's way back into the crowd. Clean as. This time through the offside, ball racing away. That's beautifully timed. Brilliant 50 this from Shivam Dube. 20 runs coming off that last over as India go past 150. එතකොට අපි දැක්කා ඒකේ ඇත්තටම සහෝ එයා ලූස් බෝල් වලට හරි විදිහට රියැක්ට් කරනවා. අර කොට ලෙන්ත් එකේ බෝල් දැම්මට මේගොල්ලෝ දැකපු ගමන් හැරිලා හයියෙන් ගහන්න යන්නේ නැහැ. බෝල්ට එන්න දීලා ගාන්ට බැට් ස්විං එක ඊමට යූස් කරනවා නේ. ඔයාලට හිතෙන්නේ ඒවයි කන්නේ නෙමෙයි අපි කතා කරා. අපි මොකක්ද ඒ වගේ වෙලාවට ලෝ ස්ලෝ විකට් එක විකට් තුනක් ගිහිල්ලා ඉන්දියා නෙදර්ලන්ඩ් මැච් එක ලොකු මැච් එකක් නෙමෙයි ඉන්දියා වගේ ටීම් එකට. හැබැයි මේ ප්‍රෙෂර් එකේ එයා එතන 180 කට ගෙනියනවා ටීම් එක නේ. එයාගේ ඉන්නේ.
ඔයාලට තියෙන වගේම සිටුේෂන් එක. ඔයගේ සිටුේෂන් එකකදී අපි ඇත්තටම යූස් කරන්න ඕනේ අපේ පවර්, අපේ ස්මාර්ට්නස් එක, නොලෙජ් එක මාර ඉම්පෝර්ටන්ට්. අපිට නොලෙජ් එක යූස් කරන්න ඕනේ. ලූස් බෝලේ දැක්ක ගමන් අපි ගහන්න ඕනේ අපේ ඇඟේ හිතේ හයියට හදවට එහෙම නෙමෙයි හරියට ગેප් වලට විකට් එක විසිට නොකර ගහන්න තමයි මගේ තියෙන අයිඩියා. මම මාට ඒක වීඩියෝෙන් ගත්තේ විකට් එක විසිට නොකර ගහන්නම අපි මේ වෙලාවට ලූස් බෝලේ හරියට අතුරු කරන ગેප් වලට ගහන්න. මේක එළියටම ගහන්නත් ඕන. ඒ කියන්නේ බෝලේ වැදිලා එනකොට එයා මම දකිනවා මෙහෙම කලබලෙට අත දිගාරින්නේ නැහැ. බෝල්ට හොඳට එන්න දීලා මේ මෙතන තියන ඉඳලා අන්තිම මොහොත තමයි අත දිගාරින්නේ. ඒ කියන්නේ හොඳට ඇහැ හෙඩ් පොසිෂන් එක පොඩ්ඩක්වත් ඔළුව ගන්න නැහැ. හෙට මේ ඔළුව මෙහෙට වැටෙන්නේ නැහැ. ඔළුව තියාගෙන අත් දෙක ඉස්සර වැඩ කරන්නේ. ඒක ඇත්තටම ටෙක්නික්. ඒතකොට අපි ඒක අපේ ටෙක්නික් එක අපි ගෝවා යන්න බෑ. T20 ක්‍රිකට් එකේ ටැක්ටික්ස් කොච්චර යූස් කරත්, පවර් කොච්චර යූස් කරත්, ඒ වගේ සිටුේෂන් වල ඇඩැප්ට් වෙනකොට අපි ටෙක්නික් එක උඩටම ගේන්නේ. නැත්තම් ටෙක්නික් එක අපි ඉන්නේ යට නම් අපි ෂොට්ස් ගහන්න රේන්ජ් එක ට්‍රේන් වෙලා තිබ්බට හරි විදියට බොඩි එක මූවමන්ට් එක අපේ ෂේප් එක නැති වුණොත් අපි අවුට් වෙන්න පුළුවන්. ඔයාලට හිතෙන්නේ එතන මොකක්ද මේ සිටුේෂන් එක ඔයාලට දැනෙන ෆීල් එක මොකක්ද? මම හිතන්නේ විකට් තුනක් ගිහලා චුට්ටක් කැලක්ස් එක තිබ්බනේ. ඔව්. ඉන්නේ ඒකවල මේ මම හිතන්නේ ඒ වගේ එක්කෙනෙක් ඇවිල්ලා ඒ වගේ අර ප්‍රෙෂර් එකක ඉන්නවා ටීම් එක වැටලා ඉන්නවා ඒක ගහනවාගේ මම හිතන්නේ ගොඩක් ලොකු දෙයක්. ඒකේ මාර දේර ටීම් එක අප් කරනවා. පිටිපස්සේ ඉන්න බැට්ස්මන්ලාට ආයෙත් එකට නෝමල් ගේම් එක ප්ලේ කරනවා. නැත්තම් අර ඒ වගේ වින් කාඩ් ගන්නවා කියන්නේ මොකද එයාට ඔප්ෂන් තියෙනවනේ. ඒ ඔප්ෂන් එක ආයෙ ගන්න මතු බෝලට එහෙම හයයට ගන්නවා කියන්නේ වෙන එක්කෙනෙක් එකට දෙකට ගන්න පුළුවන් සමහරවිට අවුට් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක මාර ලොකු දෙයක් ටීම් එකට. ඒ වගේ කෙනෙක් මොකද එයාට මොන තරම් පවර් එක තියෙනවා. එයාගේ ෂොට්ස් හොඳයි. එළියට ගන්න පුළුවන් ඔන්ලාගේ පාර. ඒකෙන් අර ටීම් එකට මාර ලොකු දෙයක් වෙනවා කියලා මම හිතනවා. ඒ හරියටම විතර ටීම් එකට වෙන්නේ ඕක අපි ගත්තොත් අපි මෙතන මෙන්ෂන් කරේ අපි ටීම් එකට එයා නියම බූස්ට් එකක් දෙන්නේ නේ. ඒ කියන්නේ ටීම් එක වැටිලා ඉන්නවා කියලා හිතන වෙලාවට එයා ලූස් බෝල් දෙකකම එයාගේ ස්ට්‍රෙන්ත් එක බෑක් කරනවා. ඔයාට දැන් අපි දෙපැත්තට ගහන්න නම් තියෙන ප්ලෑන් එක හදලා ඔයා විකට් එක වැටලා තියෙන එකට ප්‍රෙෂර් එක දාගෙන ගහනකොට ඔයත් ඒ ප්‍රෙෂර් එකේ ඉන්න පුළුවන්. ඔයාට ස්ට්‍රෙන්ත් එකක් ඔයා ඩෙවලොප් කරන් ඉන්නවා. මේ වෙලාවට මම මොකද්ද කරන්නේ? මේ වෙලාවට ඔයා ඩෙවලොප් කරන් තියෙන ස්ට්‍රෙන්ත් එක ස්කිල් එක ඔයා යූස් කරන්න. ඒකට අපි බය වෙන්න බෑ. ඒතකොට තමයි ෆියර්ලස් ක්‍රිකට් කියන්නේ. අපි ෆියර්ලස් ක්‍රිකටර් කෙනෙක් වෙනවා නම් අපි සිටුේෂන් එක රේන්ජ් වෙද්දී අපි ඒක කරන්න බෑ. තේරුණාද? හරි සබු. අපි මෙතන මේ ඊළඟට අපි ස්කිල් එකේ ඇඩැප්ටබිලිටි පැත්තෙන් ගෙනාව මරු ගේම් එකක්. මේ ඔයාට ස්වීප් එක ගහන්න ඕනේ. රිවර්ස් ස්වීප් එක ගහන්න පුළුවන්. ඕ ස්පින් ගන්නොත් අගේන්ස්ට් ස්පින් ගහන්න ඕනේ. ඒ වගේ ඔයාව මම ගෙනාවා තවත් මේ සෙෂන් එකකින් එකට ස්වීප් ෂොට් ගහන්න පුළුවන් සිටුේෂන් එක. ඒතර ඔයාට මේ සිටුේෂන් එක දුන්නේ ඒ ගේම් එකේදී ඔයාට එනවා ලකුණු ගහන්න ඕන සිටුේෂන් එක. ඔයාලට ඒක හොඳ ඔප්ෂන් එකක් ස්ලෝ කන්ඩිෂන් එක ලකුණු ගන්න. ඔයා මොකද හිතන්නේ මේ වගේ වෙලාවකට ඒ ගන්න ඔප්ෂන් එක හොඳයි. ඔයාලට මොකද හිතෙන්නේ? අනිත් එක මොකද මාර විදිහට ફોකස් වෙනවා කියන්නේ. ඔව්. මාර විදිහට මම ගේම් එක මාර රීඩ් කරනවා. ඒක මාර විදිහට ફોකස් එක තමයි බැට් කරන්නේ. මොකද ඒ දාවට අනිවාර්යෙන් ස්වීප් එක ගහන්නත් ඕන. ඒකට ලකුණු ගහන්නත් ඕන. ඒකට අර මාර විදිහට වෙනදට වැඩිය මාර විදිහට ෆෝකස්. ඒක දන්නේම නැතුව මම ගහන ස්වීප් එක හොඳට වදිනවා කියලා මම. අර ફોකස් එක 100%ක්ම තියෙනවා. ඒකට බෝල රීඩ් කරනවා. බෝලේ ලූප් එක පේස් එක රීඩ් කරනවා. වෙනදට වැඩිය 100%ක්ම ફોකස් වෙලා තියෙන මට බෝල් එකේ බෝල් අතේ මිලිසෙන ඉඳන් ගාන ෂොට් එක වෙනවා. අපි අර කතා කරා වගේ මේ ඔයාට මොකක්ද හිතෙන්නේ මේ වගේ එකක් අපි කරන්න ඕන සිටුේෂන් එක ඇත්තටම ස්ලෝ කන්ඩිෂන් එකකද බෝල් වැඩි වෙන කන්ඩිෂන් එකකද වල ප්‍රශ්නයක් තියෙනවද ඒක නේද මොකක්ද කියන්නේ අහන්නේ අපිට ඒ කන්ඩිෂන් දෙකේදීම කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපි දැන් සාමාන්‍යයෙන් වැඩි හයියෙන් දාන
බෝල කෙනෙක්ට අපි රෑම් කරන්න පුළුවන්. ඒතර ස්ලෝ කන්ඩිෂන් වල දෙපැත්තට ගහනවා, ස්වීප් ගහනවා, රිවර්ස් ස්වීප් ගහනවා මම හිතන්නේ ඒ කන්ඩිෂන් දෙකටම ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. හරි. සාමාන්‍ය හොඳ විකට් එක අපි ටෙලින් ගහන ගමන් හයියෙන් වැදෙන වෙලාවට අපිට පොඩ්ඩක් රෑම් කරන්න පුළුවන්. මොකද පේස් තියෙනවනේ. අර දෙපැත්තට ස්වීප් ගහන වඩා මම හිතන්නේ රෑම් කරන්න හොඳයි පැඩල් ස්වීප් ඒවා ගහන්න පුළුවන්. ඒකත් මම හිතන්නේ බෝලට උන් චැලෙන්ජ් එකක් අපි ඒවත් ගහන්න හොඳ විකට් එක. ඔව් මේකේ ගහන ගමන් ස්ලෝ විකට් එක කොහොමත් අපි ස්වීප් රිවර්ස් ස්වීප් ගහන තරම හොඳයි වැඩි මොකද මේ ඒකවල අර මෙහෙම කෙලින් ගහන්න වඩා දෙපැත්තට ගහද්දී අනිවාර්යෙන් ඩොට් බෝල් අඩු වෙනවා. ඒකෝට දන්නේම නැතුව හතර දෙනෙකුත් වෙනවා ලූස් බෝලක් වැටෙනවා බෝලකින් බෝලට ප්‍රෙෂර් එකකට අපේ ප්‍රෙෂර් එක නිකම්ම නැති වෙනවා. අර හොඳ විකට් එක මම හිතන්නේ V එකේ ගහන ගමන් දෙපැත්තටත් ගහන්න පුළුවන්. මොකද හයියෙන් ගහනවට වඩා හෙඩ් පොසිෂන් දීලා රෑම් කරන ඒවා පැඩල් කරන ඒවා ගහද්දී බෝලට තව ප්‍රෙෂර් අපි ඒක කරන්නේ අපි අර බෝලේ හයියෙන් මගට දාලා ඉන්න එකට එද්දි එහෙම ගාන අපි දැක්කා අපි ලකිනවා එලයි ක්‍රිකට් එකේ කොහොමද ක්‍රිකට් එක මොන විදිහට කැපුණත් ඒ ෂොට්ස් ප්ලේයර්ස්ලා යූස් කරනවා විකට් එක හයියෙන් ආවත් හිමීට ඒක අපි ඕක තමයි ගේම් එකට තියෙන අවයර්නස් එක අපි ගන්න ඕන අපි අනිවාර්යෙන් 100% ඔය දේවල් යූස් කරන්න බය නැතුව ලෑස්ති වෙන්න දැන් මම මේ ක්ලාස් රූම් සෙෂන් එකකින් ඔයාලට වාගේ වීඩියෝස් එක පෙන්නුවේ ඔයා හිටියේ කොතනද ඔයා දවසින් දවස ආවේ කොතනද අපි ඔය ගේම් එකට ඔය දේවල් ගේනකොට යූස් කරන්න ඕනේ කොහොමද කියලා මම පොඩි වීඩියෝ එකක් ප්ලේ කරන්න ටිකක් මේ ළඟම මැච් එක ඉන්සිඩන්ට් එකක් ඒක ඇත්තටම දෙදේ ඉන්න එක තමයි මේ වාට එතන දැන් මේ සිටුේෂන් ටිකක් මම වල කතා කරන්න සතුටුයි අපිට වාට ඇත්තට ප්‍රශ්නයක් ඇති. වාගේ තියෙනවා වාට මමට ගන්න නැති දේවල් සහ මට කර ඇත්තම වල දේවල් තියෙන වාට තියෙන දේ තියෙනවා මම ෆික්ෂන් කරනවා. මම ප්ලෑන් ඒ වගේ වෙලාවක ඒ වගේ සිටුේෂන් එක පොඩි බැක් කරනවා. ඒ වෙලාවේ සාමාන්‍ය විකට් තුනක් ගිර දෙන්නේ ලබන 60 විතර. ඒතර ඒ වෙලාවේ ඒ වගේ පාරවල් ගහන්න ගිහිල්ලා ස්කෑර් කරන අවුට්පුට් මොකද වෙන්නේ සාමාන්‍යයෙන් පෝස්ට් එකක් තියෙනවා අපයි ටීම් එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඒ වගේ සිටුේෂන් එකක් තියෙනවා මම ඒ වගේ දෙයක් good question අනිවාර්යයෙන් දැන් ඔයගේ තැනකදී කෝච් බෑක් කරන්න ඕන ප්ලේයර් කෝච් ට්‍රස්ට් කරනවා නම් උතන ප්ලේයර් ඔයාට දැන් මම කෝච් නම් මම ඔයාලට දෙනවා නම් ප්ලෑන් එකක් ඒ ප්ලෑන් එක එක්සිකියුට් කරන්න ගිහිල්ලා මිස් වුණොත් කරන්න දෙයක් නැහැ මිස්ටේක් එකක් වෙන්න පුළුවන් ඒකේ අපි අන්ඩර්ස්ටෑන්ඩින් එතනදී ඔයා කෝච්ව ට්‍රස්ට් කරන්න සහ කෝච් දෙන ප්ලෑන් එකට අනුව යන්න පුළුවන් නම් අපි ඒක රිස්ක් එක හරි විදියට අරගෙන මිස්ටේක් එක නොවන විදියට එතකොට ඒක අන්ඩර්ස්ටෑන්ඩින් කෝච් දන්නවා ඔයා හරියට මේ වාගේ තියෙන ස්කිල් එක මේ වාගේ ස්ට්‍රෙන්ත් එක මේ ඒක කෝච්ගේ ප්ලේයර්ගේ ඒ වාගේ විදියට අන්ඩර්ස්ටෑන්ඩින් ඒක මම මේ අන්ඩර්ස්ටෑන්ඩින් එකට අනුව මම එතන ඒ සිටුේෂන් එක හැන්ඩල් කරනවා ඔයාලට හැන්ඩල් කරන අවස්ථාව දෙනවා ප්‍රශ්නයක් නැතුව ක්‍රියේට් කරනවා. අපිට තියෙන්නේ ඔයාට බය නැතුව ඔයාගේ තියෙන ස්ට්‍රෙන්ත් එකට අනුව තමයි කෝච් වාට ප්ලෑන් එක දෙන්නේ. ඒතර ඔයාට තියෙන මේ ස්ට්‍රෙන්ත් එක බෑක් කරලා බය නැතුව ඒක එක්සිකියුට් කරන්න. කොහොමද සක්කු T20 ෆෝමැට් එකේ ලූස් බෝල් එකක් ආවොත් අපි පාරක් ගහන එක අපිට ඒක පාරක් ගහන්න අපි ඔයාගේ තියෙන ස්කිල් එක ඇතුළේ ගහනවාට හිතනවා නම් රිවර්ස් ස්විප් එක ගෝල් රිවර්ස් ස්විප් කරන টপ එජ් එක මිස්ටේක් වෙන්න පුළුවන්. ඒකට බයේ යන්න එපා කිසිවෙලා. ආගේ හදාගත්ත එකත් එක්ක බය නැති කෝච් වා බැක් කරනවා. ඒකලේට ඔයා ඒ වෙලාව කරන්න ඕන හොඳම දේ කරන්න ගිහිල්ලා එතන ඩොබි අවුට් වෙන්නත් පුළුවන්. එයා ගහන්නේ මොකද? හරි විදියට බෝලෙට කලින් ගහන්න යන්නේ නැහැ. ඇඟපත හරවන්න පුදුන ගානට පවර් යූස් කරලා ගැප්ස් වලට ගහලා 6-4 ගහනවා 1-2 ගහනවා එහෙම යයි ආදිත් පාණ්ඩේ ඇදගෙන යනවා ගේම. ඒ වගේ හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගන්න ඔයා එතන ප්ලෑන් කරලා ගේම අදින්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහරක් සාමාන්‍ය ස්ලෝ කන්ඩිෂන් එක ස්ලෝ එකට එක්ක පොඩ්ඩක් කැපෙනවා. ඒකට දැන් ඔප්ෂන් එක කෙලින් ගහන්නේ කමාවි. දෙපැත්තට තමයි ගහන්නේ. ස්වීප් රිවර්ස් ස්වීප් තමයි ගන්න සාමාන්‍යයෙන්. ඒකට මට ඒ ෂොට්ස් වලට ෆීල්ඩ් එක දාලා දෙන්න. මම ඒ වෙලට සාමාන්‍යයෙන් මොකද කරන්නේ? ඔයාට දැන් එතනදී අපි ආව තෙලින්ම ටකල් කරලා ආව ඒගොල්ලෝ ටැක්ටිකලි
මෙහෙන් ස්වීප් මගේ ස්වීප් එකට දානවනේ. එතකොට ඔයාට පාරක් ගහන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. එතකොට ඔයාට ඒ පාරවල් දෙකට අමතරව කොහොමද ෆීල්ඩ්ස්ලා පස් දෙනා ඔයාට දාන්න ඒගොල්ලෝ ප්ලෑන් කරන්නේ ස්පින් එක දැම්මොත් මේ පැත්තේ දෙකයි මේ පැත්තේ දෙකයි දාලා කෙලින් ෆීල්ඩ් එකෙන් දාන්න බලන්න. ඒතර මග ලෙන්ත් එකට ඔයාට දාන්න බලන්න. එතකොට ඔයාට රිස්ක් එකක් ගන්න වෙනවා. බය නැතුව outstanding shot එකක් play කරන්න. death overs කියන්නේ ඔය අහන්න death overs වලින්. එතකොට ඔයාට හරි රිස්ක් එකක්. ඒ කියන්නේ අපි හිතන්නකෝ බෝල 25ක් 30ක් තියෙනවා. බෝල 24ක් තියෙනවා කියමු. 24ක් තියෙනකොට ඔයාට බෝල 24 ඔයා හරි ප්ලෑන් එකකට ඔළුව හදාගෙන ඉන්න ඕනේ. ඔයාලා දැන් කෙලින් ෆීල්ඩ් එක උඩ ඉන්නේ. මග ලෙන්ත් එකට හයියෙන් දානවා කැපෙන්න. එතකොට ඔයාට රෑම්ප් එකේ ඔප්ෂන් එක තියෙනවා. මග ලෙන්ත් එක ගහනවනම් ඔයාලට ඒක ලූස් බෝල වැටෙනවනේ කට් එකට එයා දාන බෝල ලූස් බෝල ගැප්ස් වලට හයියෙන් ගහන්න ඕනේ එතකොට. එතකොට ඔයා එක ගැහුවත් හයියෙන් ගහන්න බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඔයා ගහන එක දෙක තුන වෙනකොට ආයි ප්‍රෙෂර් එක බිල්ඩ් වෙනවා බෝල. ඒගොල්ලෝ කොච්චර ෆීල්ඩ් එක යට දාලා ඔයාට අරක නැති වුණත් ඔයා එතකොට ආයි ඔයාගේ ටෙක්නික් ෂොට්ස් වලින් කට් එකකින් ස්පෙයා කට් එකකින් ඔයාට ගැප්ස් වලට ගහලා තව ගේම් වගේ පැත්තට ගේන්න. මේ ප්‍රෙෂර් එක අරන් අනිවාර්යෙන් බෝල ඔයාට ඉස්සරහට බෝලයක් දාන්න. ඔයා එතකොට ඒ සෙකන්ඩ් ඔප්ෂන් එකේ ඉන්න ඕනේ දාපු ගමන් ඔයාගේ අනිත් පැත්තෙන් ක්ලියර් කරන්න. එතකොට ඔයා ඉස්සරහෙන් 4-6ක් ගන්න පුළුවන්. එක 4ක් එන්න පුළුවන්. ඔය බෝල් 24 ඇතුළත එක ඕවර් එකකට එක 4ක් එක හොඳ පාරක් එන්න පුළුවන්. ඒ එන එක මාරින්න ඕන. ඔයගේ කන්ඩිෂන් එක උඩට කැරකෙන එකට එක ලොකු ටාගට් එකක් අපිට යන්න බෑ. අපි ලොකු ස්කෝර් එකක් ගන්න යන්න බෑ. එතකොට ඒ වගේ ප්‍රෙෂර් එකක් දෙන්නා අපිට මාජින් එකක් තියෙනවා. ඒකට යන්න පුළුවන් මේ දෙකේ එක ඒවා ගහන ගමන් ලූස් බෝල්ට පාර ගහනවා හදා ගන්න ඕනේ. එතකොට ඒ වාගේ ඉන්න අන්තිම ඕවර් දෙක එනකොට ෆීල්ඩ් එකේ ත්‍රූ ලයින් ගහන ගැප් එකට හිටියත් වාගේ රිවර්ස් ස්විච්. එතකොට ඔයාට ඒ වෙලාවට ලූස් බෝල් එක ඒක වාගේ ස්ට්‍රෙන්ත් එක බැක් කරන්න පුළුවන්. ඔයාට ෆීල්ඩ් එකේ හිටියට ඔයාට රෑම්ප් එකකින් ඔයාට හොඳ ස්ලොග් එකකින් 6ක් රිවර්ස් එකකින් ගහන්න පුළුවන්. එතකොට අන්තිම වෙනකන් අල්ලලා ගහන්න ඒ වගේ රිස්ක් එකක් අරගන්න වෙලාව ගන්න. يعني අන්තිම වෙලාවට ගන්න. ඉස්සෙල්ලා යනවා අර ඔප්ෂන් ටිකෙන් දෙකේ තුනේව ගහලා ගේම් එක තව ටිකක් හදිනවා. එතකොට ඉස්සරහෙන් ගහන්න බලන්න. අර ගැප් එකක් ක්‍රියේට් කරගන්න බලන්න. يعني ඉස්සරහ ගැප් එකක් හදාගන්න පුළුවන්. ලූස් බෝලයක් ඉස්සරහෙන් හදාගන්න තමයි අර ගැප් වලට ගහ හදාගන්න. ඒ කියන්නේ ඔය ගේම් ප්ලෑන් එකේදී ඔය නම්බර් 1 ඔප්ෂන් එක දෙනවා ඉස්සරහින් ඔයාලා ෆීල්ඩ් එක උඩ දාලා තියෙන්නේ. මෙහෙන් උඩ මෙහෙන් දෙපැත්තෙන් දාලා. ඒතර මෙහෙන් පාරක් හදාගන්න කොට බෝල් වලට ගැප් වලට ගහ හදාගන්න දෙකේ. උදාහරණ දෙකේ වෙන්නේ. ඒතර ඕවර් එක 5-4ක් ගහද්දී එක පාරක් හරි මෙහෙන් ගහගත්ත ගමන් ඔයා ඕන ගාන ටාගට් එක අරන් තියෙනවා. ඒතර ඒ ප්‍රෙෂර් එකෙන් බෝල් ආයි චේන්ජ් වෙන්න බලන්න. ඒකට ඔයාටයි මෙහෙට ඒත් නැති වුණොත් ඔයාට ඒ ඔප්ෂන් එක අතහැරලා යන්න පුළුවන් රිස්ක් එකක් අරන් ෆීල්ඩ් එකත් එක්කම ගහන්න. අපි වීඩියෝ ෆුල් හිටියත් අපි හයි ගහනවා. ඒක නිසා මේ දෙපැත්තට ගහන්න පවර් ස්ට්‍රෙන්ත් තියෙනවා. බාහිරට හරියෙන් වල කකුල තිබ්බා ෂේප් එක දිහා තියෙනවා. ඒ වගේ ලාවකට ඒ වගේ ටැක්ටික් ඕවර්ස් තියෙන විදියන් ඒක ටැක්ටික් එකක්. එනවා දෙපැත්තට ගහලා හදලා පෙන්නලා පාරක් ගහ ගන්නවා. ඉස්සර බෝලර් කොච්චර කරත් එයා ස්මාර්ට් වෙන්න කොච්චර දේවල් කරත් එයාත් මිස්ටේක් එක කරන වෙලාව තියෙනවා. අන්නේ කරනවා වා ඉතින් හොඳ කල්පනාවෙන් වැඩේ කරන්නේ. මොනවාකට වගේ වෙලාවක් සිටුේෂන් එක හැන්ඩල් කරන්න පුළුවන් ලේසියෙන් විදිහ. ටෆ් සිටුේෂන් නන්නේ. කැරගෙන විකට් එක ෆීල්ඩ් එකක් මෙහෙට දාලා වගේ පාරක් වහලා ඉස්සරහින් ගහන්නත් බෑ මගලෙත් දෙන්න මා රිස්ක් එක කරන් අවුට් වෙන්න බෑ. එතකොට පොඩ්ඩක් ගියර් එක මාරු කරන්න. ගියර් එක පොඩ්ඩක් මාරු කරලා බ්‍රේක් එක ගහලා ඊට වටපිටාව හදාගෙන පාර ගහලා ඊට පස්සේ ආයෙ යන්න තමයි අන්තිම ඕවර් දෙක ඕවර් එකකට ගේම අදින්න ඕනේ. ඒ සෙට් වෙච්ච බැට්ස්මන්ට තමයි ගැදගෙන යන්නේ. අලුතෙන් එන කෙනාට ඕක හිතන්න අමාරුයි කොහොමද. එයා කොහොමද රිස්ක් කරන් ගහන්න බලනවා කියන්නේ. ඔයා ඒතකොට ගේම අදින්න යන්න කොහොම හරි ඔය කියන ප්ලෑන් එක ඇතුළේ try කරන්න. right අවදින. ඕකේ දැන් ඕක තමයි T20 හරි සුදු බෝලේ white ball විකට් එක ඇතුලේ අපිට limited overs ගේම් එකක් ඇතුලේ. අපිට එන්න පුළුවන් සිනෝරියෝස් සහ මම හිතන්නේ ඔයාට ක්ලාස් රූම් සෙෂන් එකක් ඇතුලේ
අපිට තව දේවල් තියෙනවා ඇඩ් කරගන්න. අපි කරපු සෙෂන්ස් වල අපි මම දැක්කා වීඩියෝස් වල එවිඩන්ස් ඕන තරම් තියෙනවා. අපි ඒක කතාත් කරා. මම මේකට පොඩි දේවල් ටිකක් අරගෙන අපි ඉස්සරහට තව වාගේ නොලෙජ් මේ ගේම් එකට ඕන ඉම්පෝර්ට් ගන්න ස්මාර්ට් වෙන්න ඕන. ඒ කැලේ තමයි මේ කතාව ටික අපි ඉම්පෝර්ට් නොවා දාගන්න ඕන. දාගෙන අපි ඉස්සරහට කරගෙන යනවා. right එහෙනම් තව